සුබ දවසක් මගේ අලුත් සියලු දෙනාට ඉතින් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ඉස්සෙල්ලා මීට ටෙක් වෙතට. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ඕගොල්ලන්ගේ උපැන්න සාතිකය කොහොමද ගන්න කියන එක. ඒ කියන්නේ මේක ඔයාගේ ඔරිජිනල් උපැන්න සාතිකය ගන්න පුළුවන්. ඔයාගේ ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන් ඔන්ලයින් ක්‍රමවේදය හරහා. ඉතින් ඒක ගැන පැහැදිලි කරනවා මේ වීඩියෝ එකේ. තව ඔයාගේ උපැන්න සාතිකයේ අංකය එහෙම නැත්නම් උපැන්න සාතිකය නැති වෙලා තියෙනවා. උත්තරයක් නැහැ. උපැන්න සාතිකය මේ වෙනකොට හොයා ගන්න බෑ. ඒක අස්ථානගත වෙලා. මේ වගේ විවාහ සාතිකෙත් එහෙමයි. හරිද? මේ වගේ අවශ්‍ය නම් තව ওই වැඩිහිටියෙක්ගේ මරණ සාතිකය වුණත් ගන්න ක්‍රමවේදය ගැන අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳෙන්න කියලා බොහොම ආදරෙන් ඔයගොල්ලන්ට මතක් කරනවා. ඉතින් උපැන්න සාතිකයක් ඔයගොල්ලෝ ගන්න නම් ඔයගොල්ලන්ගේ උපැන්න සාතිකය ගන්න නම් ඔයා ක්‍රම දෙකයි තියෙන. එකක් ඔන්ලයින් ගන්න පුළුවන්. අනිත් එක තමයි ඒජ් ඔෆිස් එක ගන්න. ඉතින් මේ ක්‍රම දෙක තමයි තියෙන ප්‍රධානම ක්‍රම දෙක. එතකොට ඔයාට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තිනවා. ඒ වගේම pin comment එකේ link එකක් දාලා තිනවා. මෙන්න මේ site එකට එන්න. මේක සම්පූර්ණයෙන්ම දාලා තිනවා විස්තර උපැන්න සහතිකයක් ගන්නෙ කොහොමද? උපැන්න සහතිකයේ අංකය හෝ පිටපතක් නැතුව ගානක තිස්සේ නම් මේක ක්‍රමය තිබුණා. දැන් මේ 2026 අවුරුද්දේ අලුත් අප්ඩේට් එකත් එක තමයි ඔයගොල්ලොත් එක්ක මම මේ කතා කරන්නේ. එතකොට මම සරලව ටට්ටක් ගාලා කියලා දාන්නම් ඔයගොල්ලන්ට මොනවද උපැන්න අංකයක් කියන්නේ. උපැන්න සහතිකයේ අංකය නැතුව ගිහිල්ලා මේ මොනවද ගෙනියන්න ඕනේ ඒජ් ඔෆිස් එකට යනවා නම් ගිහිල්ලා මොනවද දෙන්න ඕනේ කියන්නේ. ඉතින් ඔයා ඉස්සල්ලාම උපැන්න සහතිකේ දැන් අංකෙත් නැහැ, උපැන්න සහතිකෙත් නැහැ, උපැන්න සහතිකයක් ගන්න අවශ්‍යයිනේ. ඉතින් ඔයා ඒජ් ඔෆිස් එකේ අදාළ නිලධාරීන්ට දෙන්න වෙන්නේ ඔයා ඉපදිච්ච අවුරුද්ද, ඒ වගේම මාසය සහ දිනය අනිවාර්යෙන් දෙන්න කියන ඔයාගේ උපන් දිනය දෙන්න වෙනවා. ඊට උපන් ස්ථානය, ඉපදිච්ච රෝහලේ නම, හරි ඒ ප්‍රදේශය. හරි ඒක තාම වැදගත් වෙනවා. මේ රතු පාටින් දාලා තියෙන්නේ. ඔයාලට ඔකන ගිහිල්ලා බලන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා දිනවා. ඔයාගේ අම්මගේ තාත්තගේ සම්පූර්ණ නම, ඊට පස්සේ ජාතික හැඳින්වුම්පත් අංකය තාත්තගේ හරි අම්මගේ හරි තියෙනවනම් ඒක වැඩේ ගොඩක් ලේසි වෙනවා කියලා තමයි කියන්නේ. හොඳම වැඩේ කියන්නේ මේක එහෙම මුකුත් හොයාගන්න බැරි නම් ඔයා ඉපදිච්ච ස්ථානය පිළිබඳව තහවුරු කරන්න කවුරු හරි ඥාති කෙනෙක්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් දෙන්න පුළුවන් නම් ඒ ගැන ඒ වැඩේ කරගන්න ලේසි වෙනවා. ඊට පස්සේ ඒ පළවෙනි ක්‍රමය. ඉතින් ඔකට මේ සහතිකේ ගන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ මම කලින් කිව්වා වගේම. ඉතින් මේ ෆිසිකලි මෙතඩ් එක තමයි ඔයගලන්ට හදිස්සිය නම් ඔයාලට මේ උපැන්න සහතිකේ හරි විවාහ සහතිකේ හරි එක ගන්න හදිස්සිය නම් මේ මරණ සහතිකත් ගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ මම ගන්න හදිස්සිය නම් ඔයා කෙලින්ම ඔයගලන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ගන්න එක තමයි හොඳම වැඩේ. ඒක තමයි ලේසිම සහ ඉක්මනින්ම කරගන්න පුළුවන් වැඩේ. එතකොට මේ ලංකාවේ ඕනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක එක් දින සේවාංශයට ගිහිල්ලා ඔයාලට ඒක කරගන්න පුළුවන්. ඒකේ දෙනවා ආයුධම් පදක්. ඒකේ සේවීමේ සහතිකය කියලා සර්චින් කියලා එකක් තියෙනවා. සේවීමේ සහතිකය කියන එකක් තියෙනවා. ඔයා ඒක තමයි තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා අර උඩ අර මම කිව්ව තොරතුරු ටික මේ ගිහිල්ලා දැන් ආයෙත් මතක ගන්න ගිහිල්ලා බලන්න පුළුවන් link එක තියෙනවා පල්ලේ. එතෙන්ට ගිහිල්ලා ඒ විස්තර ටික ඔයා ඇතුළත් කරන්න ඕනි ඒ දෙන ෆෝම් එකේ. ඊට පස්සේ මේ පොඩි ගාස්තුවක් ඉතින් ගෙවන්න වෙනවා මේකට. ඊට පස්සේ ඒ රිසිට් එක ගෙවලා ඔයාලා ඒ රිසිට් එක අතර ගන්න. ඉතින් වෙරිෆිකේෂන් එකට කියන්නේ මේක හොයලා විස්තර හොයලා බලලා දෙන්න. සාමාන්‍යයෙන් දවසක් ඇතුළත දෙනවා. මේ දවස් දෙක තුනක් කියලා දාලා තිබ්බා දවසක් ඇතුළත දෙනවා. එහෙම මේ වෙන්නේ නැහැ. කොහොමද දවසක් ඇතුළත ඔයගලන්ට ගන්න පුළුවන්. අනිත් එක දෙවෙනි මෙතඩ් එක තමයි ඔන්ලයින් හරහා ගෙදරට ගෙන්න ගන්න එක. මේක ගෙදරට යන්න ඕනේ නැහැ. නිකන් ඔය කොල්ල කෙල්ල ටික දැන් ඔන්න ස්මාර්ට් ලෙවල් එකේ ඉන්න හින්දා දැන් ඔයගලන්ට ගන්න පුළුවන් ෆෝන් එකෙන්. එහෙම නැත්නම් ලැප්ටොප් එකෙන් ඔයගලන්ට ඇපල් එකක් දාලා ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මේක තමයි link එක. link එක තියෙනවා අර වෙබ්සයිට් එක ඇතුලේ. ඔන්න ගිහින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් online register.lk. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලෝ යන්නේ මෙන්න මෙතෙන්ට අවිල්ලා කරගෙන යන විදිහ ගැන ඒකත් මේ සයිට් එකේ දාලා තිනවා. ඉතින් වෙබ් අඩවිය ලියාපදිංචිලා ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් තෝරන්න. ඉතින් මේ විදිහට ලොකු විස්තර ටිකක් තියෙනවා යාළුවනේ. අවිල්ලා බලන්න. මෙන්න මේ විදිහට උපදේශ මාලාවක් දීලා තිනවා. ඊට පස්සේ වීඩියෝ එකක් එම්බෙඩ් කරලා තියෙනවා. ඔයගලන්ට බලන්න මේ වීඩියෝ එකත් ගිහලා බලන්න. වැඩි විස්තර ටික ඉතින් මේක ඇතුලේ තියෙන නිසා මම ඉතින් වැඩි කියවන්න නැහැ නං. අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්. බුදු සරණයි. ජය වේවා.